ආයි අපේ දුවයි නෝනයි තමයි කරගෙන යන්නේ වංගු දෙකේ රොටි කඩේ විවිධ පාර මහියන්ගෙන ආඳවුල් පොත්. අනිවාර්යෙන්ම නවත්තනවා. සමහර කියන මාමගෙන් රොටියක් කන්න නැත්නම් වෙන කොහෙන්ද රොටියක් කන්නේ කියලා සමහර යනවා. අර රොටි දෙක දෑවත් දන්නේ නේද අපිට? අපි රොටි ඒත් නෑ සෝඩා නෑ පොල්වත් වෙන තමයි අනලා තියාගෙන හරි ගස්ස ගන්න. මොන බුරටත් ගේනෝ නම් හරි මේ රොටි දාන්න. මේ තියෙන්නේ වංගු දෙකේ බිබිල පාර මහියංගනේ පාර තියෙන වංගු දෙකේ රොටි කඩේ. රොටි බිබිලට යන ගමන් අපිට හම්බ වුණා වංගු දෙකේ කඩේ රොටි කඩේ හම්බ වුණා. ඊට පස්සේ අපි රොටි කෑවා. ඉතින් ඇත්තටම ගොඩක් රසයි. මේ ඉන්ටර්නෙට් එකේ එහෙම මේ ගොඩක් කතා බහට ලක් වෙච්ච මේ කඩයක්. ඉතින් මේ කඩේ මාමත් එක්ක පොඩ්ඩක් කතා කරමු. ඉතින් මාමා මේ කඩේ මාමද කරගෙන යන්නේ? ඔව් මේ මාන් තමයි කරගෙන මායි අපේ දුවයි නෝනයි තමයි කරගෙන යන්නේ වංගු දෙකේ රොටි කඩේ විවිධ පාර මහියන්ගෙන ආඳවුල් පොත්. සමහර අපි ඒ වෙලාවේ පුච්චලා උණු පිට දෙන්නේ රොටි. වංගු දෙක කියන්නේ මාමා මෙතන වංගු නම හැදිච්ච ඇටි නේද? ඔව් නම හැදිච්ච ඇටි. ඔව්. ඒතකොට ගොඩක් අය කියනවා ඒ කියන්නේ මේ ගානට ඒ පදමට ඇතරම රොටි රසයි අපි කෑවා. ඔව්. ගොඩක් කට්ටිය එනවා මෙතනට. කවුරු කියන්නේ මේ වංගු දෙකේ රොටි කඩෙන් රොටියක් කාලා යන්න ඕනේ වෙන කොහෙවත් නෑ කියලා තමයි කවුරු කියන්නේ. ඒකලා හරිය ලොරියෙන් වාහනෙන් බහිරුත් කියන්නේ රොටි දෙකක් දාන්න කියලා සමහර පුරුදු කට්ටිය රොටි දාන්න කියලා තමයි එන්නේ. එතකොට මේ ගියපු කට්ටිය ආයි අනිත් පැත්තට යනකොට මෙතන අනිවාර්යෙන් නවත්තනවා. අනිවාර්යෙන්ම නවත්තනවා. සමහර කියන මාමගෙන් රොටියක් කන්න නැත්නම් වෙන කොහෙන්ද රොටියක් කන්නේ කියලා සමහර යනවා. අර රොටි දෙක දෑවත් දන්නේ නේද අපිට? අපි රොටි දෙකක් දාලා තට්ටුවට. මේ දින වංගු දෙකේ රොටි කඩේ මාමගේ. ඉතින් ඇත්තටම රොටි හොඳයි. මේ ගොඩක් මේ ආපු කට්ටිය මේ වාහන වලින් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ කවුද පුතා මේ මොනපුරාද? මොනපුරා. දැන් කීයද ඉන්නේ? 8 වසරේද? 4. අනිත් එක ඊට්ස් අර මේ පාවිච්චි කරන්නේ ඒ මොකවත් නැතුව ඒක ඊට් නෑ සෝඩා නෑ පොල්වත් වෙන තමයි අනලා තියාගෙන හරි ගස්ස ගන්න. ඒක තමයි මම මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඒ වංගු දෙක කඩේ කියලා ගහපුවම පස්සේ එනවනේ. එනවා. එතකොට මෙතන බස් එකමත් නවත්තන්නේ සමහරට. නවත්තනවා. ඔය ටිප් යන බස් නවත්තනවා. මාම කොච්චර කාලයක් ඉඳන් දැන් මාත් මේ අවුරුදු 13ක් 14ක් තිබේ. හා. ඉතින් අපිත් ආව බලමු දැන් රොටියක් දැවුම් පස්සේ අපිට ඉතින් රහ පෙන්වන්න බෑ රස අපිට දිවට දැනන දෙයක් නේද? අන්න අර මේ වෑන් එක අයියා තිල්ලුව රොටි දෙකක් අර පැත්තට ගියා හැබැයි. ඒ දෙන්නත් ඒ. දැන් නැතිවා මේ පස්සේ ඇවිල්ලා. හැබැයි මේ හොඳම දැන අර වංගුවට මෙහාට එනකොට මේ ඔක්කොම ටික කඩේ පේනවා කියලා. දැන් මම අතන වීල් එක ගන්නකොට මං කිව්වේ ඔතන වීල් එක ගහන්න එපා මේ අර එන කට්ටිය වැහෙනවනේ ඒකෙන් පස්සට ගත්තේ අර බැලු. වංගු දෙකේ රොටි කඩේ මේ ලංකාව ලෝක පුරා ගිහිල්ලා තියෙනවා. ඒක ලක්ෂ ගාණක් බලලා තියෙනවා ඒකනේ. 6ක් වැඩි ගාණක් බලලා තියෙනවා. ඉතින් ඒතර මාමයි තව කවුද ඉන්නේ? මමයි නෝනයි දුවයි. හා. ඉතින් කාටර යාවොත් එමෙ එන්න පුළුවන් බිබිල දැන් මේ පැත්තෙන් ගියොත් එහෙම මේ මහියංගනේට අනිත් පැත්ත දැන් මෙහාට යනවා නම් මහියංගනේට මෙහාට යනවා නම් මේ බිබිල. බිබිල මහියංගනේ පාරේ වංගු දෙකේ රොටි කඩේ ගොම දන්නවා ඉතින් නේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ අපිත් කෑවා රසයි ඇත්තටම. ඒකින් තමයි මට හිතෙනවා මේ වීඩියෝ එක දාලා ගොඩක් කට්ටිය බලන්න ඉන්න පුළුවන් එන කට්ටියට අනිවාර්යෙන් මෙතන පේන තැන හැංගිසෙන් නේන කඩේ. අවුරු කියන්නේ තායි එනවා කියලා තමයි යන්නේ. වහන්න එපා කියන්නේ. අපට සමහරවල් රැටත් අරින්න කියනවා. ආර්ථික දුෂ්කරතා මොනවද තිබ්බත් ඉතින් කඩේ වහන්නේ නැහැ කරගෙන යනවා. ඔව් රැටත් අරින්න කියනවා මේ රැට ඇරියොත් අනිත් ප්‍රෝබ්ද අරින්න වෙන්න අර පුරුදු කට්ටිය වහලා තිබ්බොත් ආයෙ කෑ ගන්නවා. ඔව්. හරි. ඉතින් මේ නමත්තලා අනික් කරලා. එන්නේ පුතා. ඉතින් මම මෙතන තමයි රස රොටි හැදෙන තැන.
මේ කවුද පුච්චන්නේ? නෝනා. නෝනා. ඉතින් මේ නැන්ද? රොටි දෙකක් හැදෙනක මන් තියෙන්නේ. ගොඩක් කට්ටිය අර කැමති මේකේ අර හයිය ගතියක් නැහැ මේ එබෙන ගතියක් කියන්නේ නැමෙනවා ඒ ගතියත් එක තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒක ඒ විදිහට අනා ගන්න ඕනේ. අනිත් එක මේ කට සම්බෝල ගැන කතා කරන්න ඕනේ. ඒකේ වෙනම විදියට හදලා තියෙන නේ. ඒක අමුතුම රසක් තියෙන. කවුරුත් කියනවා සම්බෝල මේ ලුණු මිස කොහෙවත් නැහැ කියලා. ඒක තමයි ඒක රසයි. ලංකාවේ. අනිත් එක දැන් අර අපි කන කොටත් කිව්වේ මේ ඕක කෑම පස්සේ නින්ද යන්නෙත් නැහැ කියලා. වාහන වල වෙනකොට. අරක මේ අනිත් පැත්ත ගන්න විදිහේ. මොන බුරටත් ගේන්න ඕන නම් හරි මේ රොටි දාන්න. රොටි දාන්න. රොටි දාන්න ඉතින් මේ රොටි පාරේ යන අයිස් අපි අනිවාර්යයෙන්ම දැන් මේ පැත්තෙන් ආවොත් අනිවාර්යයෙන් මේ පැත්තට එනවා. හොඳයි. මේ පැත්තෙන් එනවා. ඉස්සරහට ගන්න ඕනේ රොටි එක. ඉස්සරහට ගන්නකෝ. පිගාන එක. ඔව් පිගානට දාර ගන්න. ඔබ දාගන්න. කඩේ හදාගන්න දෙපොඩි. මේන්න මේ තියෙන්නේ වංගු දෙකේ බිබිල පාර මහියංගනේ පාර තියෙන වංගු දෙකේ රොටි කඩේ රොටි ඇත්තටම මාම මේ රසයි අපි ආයෙමත් ආවොත් එහෙම අනිවාර්යෙන් එනවා අද මේ උගන් නම් මේ කාට හරි උදව්වක් කරන්න කියන කඩේ වහලි හදාගන්න. මේ පිළිසකර කිරණ වයින්කොට තෙමෙනවනේ ඔන්න එන කාටරි අවස්ථාවකුත් තියෙනවා මේ ඇත්තටම උත්සාහවන්ත චරිත දෙකක් මොනුබුරත් බලාගෙන ආච්චි සීයයි ගිමන් නිවාගෙන එන හැමෝටම ඉතින් ආප්ප නැහැ රොටි නේ රොටි විතරයි වඩේ පමණයි පිට වාක් කෑම ගන්නෑ එනදී මේක බලලා මේක දකින අනිවාර්යෙන් කවුරු කෙනෙක් උදව්කාරයක් කරන්න ඉඩ තියෙනවා මේ මගේ අපි දෙන්න රොටි පුච්චලා වග මිනිබිරි විශ්වවිද්‍යාලයට දැම්මේ පන්ති දාලා ඒ රොටි උතුරක් කාපු මොනස්සන්න පිළිසිද්ද වෙන්න රොටි ඒකුල්ලා එයා විශ්වවිද්‍යාලයට ජාවා දුන්න යවුවා. එහෙමද? ඒක හරි කැමති. ඒක මම දැන් දන්නේ. කට්ටිය සන්තෝෂ වෙනවා. දැන් ඇවිල්ලා ඉන්නවා රස්සාවක් නේ. ඔන්න ඔකයි දැන් මමත් උපාධිධාරියෙක්. ඉතින් රස්සාව කියන දේ පොඩ්ඩක් අඩුයි. මේ එතකොට එහෙමයි ගන්නවා. අපි දෙන්නක මහන්සියෙන් තමයි ඔක්කොම දෙන්නේ. ඒකල විශ්වවිද්‍යාලයට යනවා. නැත්නම් ඒ කට්ටියට මේ වත් කමක් නැහැ ඒ විදිහට කරලා යවා ගන්න. රොටි කාපු මිනිස්සු තේබි මිනිස්සු කිච්චි දෙන්නේ තමයි අපි දෙන්න ඒ රොටි පුච්චලා විකුණලා එයා යවුවේ විශ්වවිද්‍යාලයට. ඉතින් ඇත්තටම මේක මේ ලොකු මේ දුක්බර කතාවක් ඇත්තටම. මේ ඉතින් මම කඩේ පොඩ්ඩක් ඈතට ගිහලා පොඩ්ඩක් අල්ලලා මේ වීඩියෝ එක ඉවර කරනවා. මේක දකින්න අය මේක පිළිසකර කරගන්නයි ඊට පස්සේ මේ බස් වල යන අය වාහන වල යන අය මෙතන නවත්තන්නයි. ඉතින් මේක වීඩියෝ එක දැකලා නෝනට 67යි මට 68යි වයස. මෙයත් අතනීපෙන් ඉන්නේ මාත් අතනීපෙන්. සඳය සමයේ අන්තිමට දුවට තමයි බාර දෙන්න ලෑස්ති කඩේ. පුරුදු කරලා කියලා දීලා ඔක්කොම කරලා. මොනුබුරත් ඉන්න මොනුබුරත් එක්ක ඔව් අපි දෙති දවසක කරන්නේ. එහෙනම් අපි කඩේ ඉස්සරහට ගන්න පොඩ්ඩක් දුරට ගිහින්.